ආයුබෝවන් ළමයි. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. අද පාඩම පටන් ගන්න කලින් අලුත් ළමෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මුලින්ම අඳුරගමු ඒ ළමයව. පුතා දෙන්න බලන්න විස්තරයක්. මගේ නම කුසුම්. මට ආදරේට හැමෝම කියන්නේ කුසුම රතා කියලා. තව ඕනිද සර්? ආයති පුතා වාඩි වෙන්න. ළමයි අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ කලාව ගැන, විශේෂයෙන්ම සංගීත කලාව ගැන. ළමයි හිතන විදිහට අද අපේ රටේ සංගීත කලාව තියෙන්නේ කොයි වගේ තැනකද? මම නම් හිතන්නේ සර් සංගීත කලාව සුපිරිම තැනක තියෙන්නේ. සංගීත ගැන ටෙලිග්‍රාම් හිටන් යනවනේ සර් දැන්. මා හිතන වෙසේ කමල් කියන එක හරි කියලා. ඒ වුණාට අසින්යක්ක තරහ වෙලානි. කල්පනා අයියා හරි නායකයි. මොන මගුලක්ද බං? උඹලා ඔය කියවන්නේ මන් ඇහුවේ සංගීත කලාව ගැන මිසක් වෙන මගුල් නෙවෙයි. බං හරි ඒක පැත්තකට දාපන්කෝ. කුසුමලතා පුතා මට කියන්න බලන්න අපේ රටේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ ගායකයෝ කීප දෙනෙක්. ශ්‍රී ලංකාවේ ජස්ටින් බීබර්, අනුෂ්කා උඩාන්, මොන බාබර් කිව්වා? තව අය ඉන්නවා. විරාජ් පෙරේරා අයියා, සාදුන් පෙරේරා අයියා, කවිරාජ් පෙරේරා අයියා. තව අය ඕනිද සර්? කවුද බං ඒව? මේ රටේ උන්ද? නැත්තම් මං ඉන්නේ උයන රටකද? හරි ඒක පැත්තකින් කියපන්කෝ. අපේ රටේ කොච්චර ලස්සන නිර්මාණ රටේ බිහි වෙලා තියෙනවද? අපේ රට ගැන කියවෙන දුප්පත් හින්දා ආදර හිමි නෑ. අපි ඉපදුනේ අමුතුම රටක. එතකොට ආදරය ගැන ආදරය බිහිතක් වාගේ විටික විට සුවපත් කළේ. එතකොට විරාව ගැන මරණය මංචකේ වීලා මේ මාමතක් වෙලා. විදවන්නට නම් සිදුවේ හැම ආත්මයේ පවා. නවත්තම උඹලා ගොයි මාලිලව් සින්දු. යකෝ ලංකාවේ කුෂ්ඨ ශ්‍රේෂ්ඨ ගායකයෝ ඉන්නවද? ජෝතිපාල මහත්තයා, ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා කොච්චර ලස්සන සින්දු තියෙනවද බං? අඩුම ගානේ හිත හැදෙන මවුගුණ ගීතයක් කියපන්. හරි සර් මම කියන්න. 1 2 3 මාමල දවසක ගමුවටේ තියෙන තාප පුරා ඔය සුදු දෑතින් පාප අරගෙන ගාන සුදු අම්මියා. දනගහපන් කමල්. ඇයි සර් මං වැරදි දෙයක්වත් කිව්වද? වැරදි දෙයක් කියනවද? ඔය මවුගුණ ගීතයක් දෙයක්කෝ. බාපයි ආපයි මොනවද බං ඒවා? කුණුහරුපණයක්කෝ. කොහොම හරි අම්ම කියලා තියෙනවනේ සර්. සුදු අම්මියා පෙන්නන්න මම උඹට සුදු අම්මියා. හිටපන්කෝ මෙව්වා උඹලගේ අම්මා තාත්තා උනත් දැනගන්න ඕනේ. කියපන් උඹේ තාත්තගේ නම්බරේ. මං කියන්නම් උඹේ හපංකා. කියපන් නම්බරේ. 0.75 දාලා හැඳි පහයක් සීනි වැඩි කරපංකෝ ඇති තරම් ප්ලේන්ටියව කරන් බීලා පෙහාය සුරලව යමන් වැටුනොත් ඉන්නවයිතින් පොලිසිය ඇදේ සුවඳට හොයා. කමල් උඹ මාව පිස්සෙක් කරායිසේ. ළමයි අතට පන්ති ඉවරයි. ආයි සංගීත ගැන කතා කරන්නේ නැහැ. ආයිබෝවන් ළමයි.